වේගන් ඇන්ඩ් එලිවෙට් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම මම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මගේ අද දවස සාමාන්‍ය දිනචර්යාවෙන් වෙනස් වුණු ටිකක් කාර්යබහුල වුණු දවසක්. මගේ දුව ටිකක් අසනීප වෙලා ඉඳියේ එයාට බෙහෙත් අරගෙන තිබුණේ. එයාට හදිස්සියෙම හුස්ම ගැනීමේ අපහසුාවක් ඇවිල්ලා අද පාන්දර ළඟම තිබුණු හොස්පිටල් එකට අරන් යන්න වුණා. එතකොට ඒගොල්ලෝ ඉතින් ඇඩ්මිට් කරගත්තා. ඉතින් අද දවසම හොස්පිටල් එකේ ඉඳලා ප්‍රතිකාර වලින් පස්සේ එයාව ඩිස්චාර්ජ් කරගෙන දෙවි පිහිටෙන් අපිට ආයෙත් ගෙදරට එන්න පුළුවන් වුණා. ඉතින් එයාගේ අවුරුදු දැන් 15කුත් ඉවරයි එයාට. මේ අවුරුදු 15ක කාලය ඇතුළත කවදාකවත් උණකට හෙම්බිරිස්සාවකටවත් මට යාව රෝහලක තියාගෙන ඉන්න, රෝහලකට අරන් යන්න අවශ්‍යතාවයක් වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මට ඒ උදේ ගෙවුණු අද දවසේ ගෙවුණු පැය කීපය ටිකක් නුපුරුදු තිගැස්මකින් ගෙවුණු පැය කීපයක් වුණා කියලා තමයි මට දැනුනේ. ඉතින් ඒකට තවත් හේතුවක් වෙන්න ඇති මගේ හස්බන්ඩ් මේ දවස්වල ගෙදර නෙමෙයි ඉන්නේ. කෝල් එකක් දුන්නු ගමන් ටක් ගාලා දුවලා එන්න පුළුවන් දුරක නෙමෙයි ඉන්නේ. ඉතින් එයා නැතිකමයි බබාගේ අසනීපේ ඔක්කොම හින්දා මට එහෙම දැනුණා කියලා තමයි ඉතින් මම හිතන්නේ. කොහොම හරි දවල් වෙද්දී එයා සාමාන්‍ය තත්ත්වයට ආවා. ඊට පස්සේ අපිට ඉන්න උනා ටික වෙලාවක්. ඉතින් ඒත් අද දවසේ ගත වුණු මේ පැය කීපය ජීවිතේ දිහාවේ ධනාත්මකව බලන්න මට තවත් උදව් වෙච්ච දවසක් කියලා තමයි මම හිතන්නේ. ධනාත්මකව හිතන්න ඕනෑම තත්ත්වයක් යටතේ ජීවිතේ දිහාවේ සුබවාදීව බලන්න පුරුදු කරන කෙනෙක් හැටියට එහෙම කරන එක මගේ ජීවිතේ කොටසක් වෙච්ච දවසේ ඉඳන් කිසිම විශේෂ හේතුවක් නැති සාමාන්‍ය දවසකදී ගොඩාක් දෙවියන්ට ස්තුතිවන්ත වන්න, මේ සබහාදාමට මේ විශ්වයට ස්තුති වෙන්න ඕනේ. ඇයි කියන දේ මම දැනගෙන ඉඳියා. ඒ දේ 100%ක්ම නිවැරදි කියලා ජීවිතේට අත්දැකීමක් එකතු කරගෙනම ඉගෙන ගන්න අද දවසේදී වෙච්ච මේ පුංචි කලබ ගෑනිය මට ලොකු උදව්වක් වුණා. අපි අපේ සාමාන්‍ය දිනචර්යාවන් ගෙවන දවස්වලදී පුංචි නෝකාඩු නොලැබීම් වලදී මහා ලොකුවට මැසිවිලි කිය ඒ දවසම අපි නාස්ති කරගන්නකොට ඒ වගේම ගෙවුණු අතීතය තාමත් ආපු නැති අනාගතය ගැන වොරි වෙවි උහේ පුටුවකට වෙලා ඇඳකට වෙලා අපි ගෙවන මිනිත්තු පැයවලදී ඒ වගේම අපි නොහිතා නොබලා කිසිම අගයක් ස්තුතියක් නැතිව ගෙවලා දාන හැම මොහොතකම රෝහල්වල වාට්ටුවල ඇඳන් වලට වෙලා අපි මේ ගෙවන අපි මේ නාස්ති කරන මේ සාමාන්‍ය දවසම බලාපොරොත්තුවෙන් ඇඟිලි ගනිමින් ඉන්න ලොකු පිරිසක් ඉන්නවා. ගොඩාක් වේදනාවන්, ගොඩක් ශාරීරික වේදනාවන් උහුලමින්. ඉතින් ඒ අයගේ එකම බලාපොරොත්තුව සුවය, නිරෝගී බව. එකම බලාපොරොත්තුව කොයි වෙලේද මම මගේ ගෙදරට යන්නේ. එකම බලාපොරොත්තුව සාමාන්‍ය දිනචර්යාවක් ගෙවන එක. ඉතින් ඒ හින්දාම තමයි මට තවත් හිතෙන්නේ සුවයත් එක්ක නැගිටින, සුවයත් එක්ක නිින්දට යන හැම දවසක්ම ප්‍රාතිහාර්යයක්. ඒ දවස තුල අපිට මොන දේ හිමි වුණත්, අපිට මොන දේ අහිමි වුණත්, අපි නිරෝගීව අපේ සාමාන්‍ය දිනචර්යාව ගත කරන හැම දවසක්ම ආශ්චර්යමත් දවසක්. ඉතින් ඒ ලස්සන පාඩම ජීවිතයට අත්දැකීමෙන් එකතු කරගන්න අද දවස මං වෙනුවෙන් වෙන් කරපු මේ විශ්වයට මම ගොඩාක් කෘතඥ වෙනවා. ඉතින් ඔයාලා හැම කෙනෙක්ටමත් මම කියන්න කැමතියි මෙන්න මේ දේ හිතට ගන්න. ජීවිතේ හැම සාමාන්‍ය දවසක්ම ප්‍රාතිහාර්යාත්මක දවසක්. ඔයා සුවයත් එක්ක අවදි වෙන, ඔයා හොඳින් හුස්ම ගනිමින් නිරෝගීව ඔයාගේ ගෙදර වහලයට ගෙවන හැම රාත්‍රියක්ම ආශ්චර්යමත් රාත්‍රියක්.
ඉතින් ඔයාලා ඔය දකින්නේ මම පහන් 4ක් ලෑස්ති කරනවා. මගේ හස්බන්ඩ් ගෙදර ඉන්නකොට එයාගේ තිබුණ පුරුද්දක් එයා පන්සල් ගියාම අනිවාර්යෙන් එයා පත්තු කරන්නේ පහන් 4ක්. අපි දෙන්නයි අපේ බබාලා දෙන්නයි වෙනුවෙන්. ඉතින් අද ගොඩක් මට එයා නැති අඩුව දැනිච්ච දවසක්. ඒ නිසාම මම හිතුවා අපේ පවුල වෙනුවෙන් බුදුරජාණන් වහන්සේට පහන් 4ක් පත්තු කරලා පහන් පූජාවක් සිද්ධ කරන්න. ඉතින් අද දවසේදී මට ලැබුණු අනිත් ලොකුම දේ තමයි මගේ ආදරණීයන්ගේ ආදරේ. ඉතින් මේ පොඩි දෙයක් පොඩි සිදුවීමක් වුණත් අද දවසේදී උනේ මගේ ළඟින් ඉන්න මගේ ආදරණීයන් හැම කෙනෙක්ම අපි ගැන ගොඩක් හොයලා බැලුවා. අපි ගැන අපිට යාළගෙන් වෙන්න තියෙන උදව් හරිම වමනාවෙන් ඇත්තටම කරා. ඒක මට පුදුම සතුටක්. මොකද දවස පුරාම කෝල්ස් එනවා. කොහොමද ඔයාට බබාට මොකද දැන් මොකද වෙන්නේ? ඩිස්චාර්ජ් කරනවද? ඉතින් මේ වගේ දවස් ජීවිතේ තියෙන්න ඕන. අපි මොනවාද වැපිරුවේ? අපි මොනවාද නෙලන්නේ? අපිට කවුද ඉන්නේ කියන එක ජීවිතේ අපි දැනගන්න. ඉතින් මගේ අය හැමෝටම මම මේ වෙලාවේදී ඔයාලා අද දවසේදී අපිත් එක්ක ඉඳපු එක වෙනුවෙන් අද දවසේදී අපි වෙනුවෙන් කරපු හැම දෙයකටම ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔයාලට ගොඩක් පින් දෙනවා. දෙවියන් ඉදිරියේ බුදුන් ඉදිරියේ ඔයාලා වෙනුවෙන් යාඥා කරනවා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වැස්සත් එක්කම අපි ගෙදර ආවා. අද දවස මේ විදියට තමයි අපේ ගත වුනේ. ඉතින් ඔයාලටත් මේ දවසින් දෙයක් ජීවිතයට එකතු කරන එක තමයි මගේ එකම ප්‍රාර්ථනාව වුනේ. ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්. අවදි වී උසස් වෙන්න උදව් දෙන අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. එතෙක් ඔයාලා හැම දෙනෙක්ගේම ජීවිතවලට මේ විශ්වය පුරා විහිදී තියෙන සියලුම සුබවාදී ශක්තියින්ගේ ආශිර්වාදය ලැබේවා.